මට අර මාළු පේස්ට්‍රි එකයි පැන්කේක්. අද අපේ දවස පටන් ගන්නේ සූ එකෙන්. අපි ඇත්තටම මේ ඉන්නේ පින්නවල. ඉතින් උදෙන්ම කාලම සූ එකට යනවා කියලා තමයි හිතුවේ. දැන් කන්න බෑ. හරිද? අපේ සූගිරි ෆස්ට් ටයිම් පැන්කේක් කන්නේ නේද? යමීද මගේ පැටියෝ? ඒකනේ සූගිරි පැන්කේක් කනවා. මෙතෙන්ට ඉඳන් ඉන්නවා. කෑම ටිකත් අරගෙන තේ දෙකකුත් අරගෙන අපි දැන් මේ හදන්නේ උදේ කෑම එක කන්න. අපි හිතුවේ අපි ගත්ත තේ දෙක හදපු තේ දෙකක් ඒ කියලා වුණාට ඒක ආවේ මෙන්න මෙහෙම. කමන්නේ ඉතින් ඒකත් අකුරුත් එක්ක බීලා අපි ආව ඇවිදින්න. අපි පින්නවල සුවිකට ආවා. එලිෆන්ට් බලන්න නේද? මොනවා බලන්නද සුවිකිරි ආවේ අපි? Elephant. Say elephant. Elephant. Oh, දෙමවා. අපි සුවේකටත් එක්ක ආවේ සත්තු ඉන්නවද කියලා බලන්න. අර ඉන්නේ මේ ඉන්න සත්තු ජාති ටික අපිට ගහන්න දෙන්න. සත්තු ජාති 9යි ඉන්නේ. මේ වතුරෙන් එන්නද? මෙතනින් තමයි එන්ට්‍රන්ස් තියෙන්නේ. එක්ස්චේන්ජ් රේට් එක 302ද යන්නේ? මෙන්න මෙයා තමයි අපි ඉස්සල්ලාම දැක්ක කෙනා. එන්ට්‍රන්ස් එක තියෙන්නේ. Who is this මගේ සූකිරි? Who is that? Who is that? අර කවුද? donkey. Donkey, yeah, donkey. Me? Another one. Donkey. සූකිරි අර? Who is that? White color donkey. Show me donkey. උදේවරුව නිසාද මන්ද අපි හිතපු තරම් සෙනඟ හිටියේ නැහැ. No donkey. Horse only. ඒකනේ. Who is that? Who is this? සූ එකට ගිහිල්ලා අපි එහෙමම අලි බලන්න යන්න තමයි හිතන් හිටියේ. ඒත් අපි ආව වාහනේ කැඩුණා. ඉතින් අපි සූ එකේ ගමන හැමෝම නතර කරලා අපි ආපහු ආව ගෙදර. මේ ඊට පස්සේ දවස් එකක් යනකම් 4ට වෙලා ඉන්න මම. නිමෝද ලයිට් එක? එදා දවසේදී අපිට මෙන්න මේ දන්සල හම්බුණා. මං හිතුවේවත් නැති විදිහට කොහොම හරි දන්සල් කන්නත් පුළුවන් වුණා ලංකාවට ඇවිල්ලා. ඒ රසම රස සව් එකත් බීලා මම අප්පච්චිත් එක්ක මේ යන්නේ පොඩි වැඩ වගේකට. මට මතක විදිහට මේ කෑගල්ල හරියේ. වැඩ ටිකත් ඉවර කරගෙන ආපහු එද්දී පොඩ්ඩක් වැස්සා. ගෙදර ගිහිල්ලා කන්න දෙයක් තමා දැන් මේ හොයන්නේ. ආස දේවල් නම් ගොඩයි. ඒ වුණාට ඉතින් බඩේ ඊට තියෙන්නත් එපා. ඒින්ද ඉතින් තෝරලා බේරලා බලලා
පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා. මෙන්න මේකයි දෙන්නේ. මෆින් එක. ඔව්. අරයන්න. ඔව් අරයන්න. චොක්ලට් බනිස්. මෙන්න මේ චොක්ලට් බනිස් එක නම් මම ඉස්කෝලේ 5 වසර වගේ ඉද්දි කෑවට පස්සේ ඔන්න අද තමයි කන්නේ. ඇත්තටම ඒක ඒ කාලේ තරම් අද රස නැති වුණාට ඒ බනිස් එක දකිද්දි මම ඒ කාලේට අරන් ගියා. එද්දි ගෙනාපු කෑමවල රස බලන්නත් එපා. ඉතින් පැත්තකට වෙලා ඉඳගෙන මේ ඒ ටික කන්න තමයි හදන්නේ. මෆින් කියලා තිබ්බේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ එදා දවස ඉවර වෙන්නේ. පේනවනේ මගේ පේස්ට්‍රි එකට වැඩේ දෙන්න එන කෙනා. ඊට පස්සේ රෑට කන්න අපි ගෙනාවා කොත්තුවක්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි.